අපි බලමු සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක තියෙන පරමාණු වල අරය වෙනස් වීම කොහොමද කියලා. සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක් කියන්නේ සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් දරන පරමාණු සමූහයක්. එතකොට මේක පරමාණු කියන්නේ මේක එතන අයන තියන්නත් පුළුවන්. මොකද දැන් මෙතන දීලා තියෙන උදාහරණය බලන්නකෝ. එතන තියෙන හැම එකේම ඉලෙක්ට්‍රෝන 10යි. හැබැයි මේකේ අර උදාසීන අවස්ථාවේ ඉන්නේ නියෝන් විතරයි. එයාගේ තමයි තියෙන පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඒ ගානම තියෙන්නේ. එතකොට ඔක්සිජන් වලයි ෆ්ලෝරින් වලයි ගත්තොත් ඒගොල්ලෝ තව ඉලෙක්ට්‍රෝන ඉල්ලගෙන ඒගොල්ලෝ ඇනායන හදලා. ඊගොල්ලෝ සෝඩියම් මැග්නීසියම් ගත්තොත් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදලා. එතකොට කොහොම හරි මේ ටික සැලකුවම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකම අගයක් හින්දා මේකේ අපි අරය සැලකද්දී අපි දන්නවා පරමාණු ක්‍රමාංකය වැඩි වෙනකොට න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන සමාන වුණාට මේ වගේ තියෙන ප්‍රෝටෝන ගාන වෙනස්. ඔක්සිජන් වලට වඩා මේ පිළිවෙලට ඉතුරු ඒ වගේ ප්‍රෝටෝන ගාන වැඩි වෙවි යනවා. එතකොට න්‍යෂ්ටික ආරෝපණය වැඩි හින්දා ඒ දෙසට ඉලෙක්ට්‍රෝන ලං කරගන්න එක වැඩි. ප්‍රබල ලෙස න්‍යෂ්ටිය විත්ත ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා. ඒකින්ද එන්න අයනික අරය අඩු වෙනවා. ඒකින්ද මෙන්න මේ ඇනායන ඔක්සිජන් කියන ඇනායනයට වඩා ඊට වඩා අඩුයි ෆ්ලෝරයිඩ් වල. ඊට පස්සේ නියෝන් වල ඊට පස්සේ සෝඩියම් අයනේ ඊට පස්සේ මැග්නීසියම් අයනේ ඒ විදිහට අරය වෙනස් වෙනවා.